ඔන්න බලන්න පිහාටු එකතු කරගෙන මේ ලස්සනට කුඩයක් වගේ ඉන්න සතා ඔයා මීට කලින් දැකලා තියෙනවද කියලා? මෙයාට කියන්නේ වික්ටෝරියාස් රයිෆල් බර්ඩ් කියලා. ඕස්ට්‍රේලියාවේ විතරයි මේ සත්වයා දැනට ජීවත් වෙන්නේ. ඉතාමත් ක්‍රියාශීලී පක්ෂි විශේෂයක් තමයි මේ රයිෆල් බර්ඩ් කියන කුරුළු විශේෂය. බ්‍රිතාන්‍යයේ රයිෆල් බ්‍රිගේඩ් එකේ ස්වරූපය ගන්න හින්දා තමයි මේ පක්ෂයට මේ විශේෂිත නම ලැබිලා තියෙන්නේ. පිරිමි සත්තු කොහොමත් ගෑනු සත්තුන්ට වඩා ලස්සනයිනේ. අන්න ඒ වගේම මේ පක්ෂීන්ගෙත් පිරිමි සත්වයා තමයි ගෑනු සත්තුන්ට වඩා ඉතාමත් ආකර්ශනීය විදිහට ඉන්නේ. මේ සත්තු ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ දැන් ඔයා මේ දකින විදිහට නර්තනයේ යෙදෙන හින්දා. හැබැයි ඔයා දන්නවද මෙන්න මේ අපූර්ව නර්තනයේ යෙදීමට හේතුව? පිරිමි සත්තු කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ ගැහැණු සතෙක් නැතුව. ඒකට හේතුව ගැහැණු සතෙක් නැතුව අපිට වර්ගය බෝ කරගන්න බැහැනේ. ඉතින් අන්න ඒ විදිහට ගැහැණු සත්තුන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා තමයි පිරිමි පක්ෂයා මෙන්න මේ විදිහට අලංකාර නර්තනයක යෙදෙන්නේ. පිරිමි සතාගේ පිහාටු දෙක ඉහළට ඔසවාගෙන මේ විදිහට නර්තනයේ යෙදීම මගින් ආලෝකයේ වැටීමත් සමගම මේ පියාපත් දිලිසෙන්න පටන් ගන්නවා. මේ නර්තනයට ආකර්ෂණය වෙන ගැහැණු සත්තු මේ පිරිමි සතුන් ගාවට ඇදිලා එනවා. ඉතින් ඒ විදිහට ඇදිලාවට පස්සේ බලන්නකෝ කරන දේ. මෙන්න මේ විදිහට තමයි මේ සතුන්ගේ වර්ගය බෝ කිරීම පටන් ගන්නෙ. කොච්චර ආකර්ෂණීය පක්ෂීන් විශේෂයක් වුණත් දැනට IUCN එකට අනුව අවදානමට ලක්වුණු සතුන් විදිහට තමයි මේ සතුන් ශ්‍රේණිගත කරලා තියෙන්නේ. කුඩා පළතුරු වගේම කෘමි සත්තුත් මේ සතුන් ආහාරයට ගන්නවා. වනාන්තර විනාශ කිරීම හින්දා මෙයාලගේ වාසස්ථාන වගේම ආහාර සොයා ගැනීමත් අපහසු වෙලා තියෙනවා. මේ වගේ හේතු හින්දා තමයි මේ සතුන් දැනට වඳ වී යාමේ තර්ජනයට මුහුණ පාලා සිටින්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔයා නොදන්න දේවල් දිනපතා දැනගන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක තව කාට හරි බලන්න අනිවාර්යයෙන්ම share කරන්න.